right okay අයනම් ඔන්න හැම දරුවෙක්ම S2 පියාගන්නද හරි නින්දයි හැබැයි නේ හරි හරි S පියාගත්තා හැම මේ කීනම කරන්න ඕන නේ right okay එහෙම නැත්නම් අයි වෙලා ගියට ප්‍රශ්නයක් නැහැ හරි ඔන්න S පියාගන්න මගේ පුතේ S2 පියාගත්ත ඔයා දැන් හොඳට කන් දෙන්න ඔයාට ඇහෙන්නේ පුතේ සර් කියන එක විතරයි. චුට්ටක් S2 පියාන පොඩ්ඩක් වටපිට සද්ද වලට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න. විවිධාකාර සත්තු කෑ ගහනවා ඇහි. සමහර විට මොන හරි වාහනයක් ගමන් කරන සද්දයක් ඇහි මගේ දරුවාට. ඔයාට විවිධාකාර ශබ්ද ඇහි. ඒ ශබ්ද අතරින් සර්ගේ කටහඬ ලාවට මොන වගේ සද්දයක් ඇහි. චූට්ටක් ඒ කටහඬ දෙන්න. හරි. මගේ පුතේ අපි අද මේ කතා කරන්න යන්නේ අපි අද මේ දෙන්න යන්නේ ලේත් එක්ක තියෙන බැඳීමක් අපේ අහිංසක අම්මයි තාත්තයි වෙන්නේ. අපි අද මේ ගෙවෙන්නේ මේ විනාඩි 10 වේවා මේ අපි ගත කරන්නේ අපේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්. අපි චූටි කාලේ ඉඳන් අවුරුදු 13ක් 12ක් අවුරුදු 9ක් අවුරුදු 8ක් මෙච්චර කාලයක් ඉස්කෝලේ ගිහිල්ලා මේ තත්තරේ එන්න අපි දෙගොල්ලෝ පිටිපස්සේ හිටපු යෝධ පතාක යෝධයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න වෙන කවුරුත් නෙමේ ඔයාගේ අම්මයි තාත්තයි. සමහර විට මේ ඉන්න සමහර දුවල පුතාලගේ අම්මයි තාත්තයි නැතුව ඇති. සමහර විට ආච්චි අම්මා ගාව ඇති. පුතේ වාගේ අම්මා ආච්චි අම්මා. සමහර විට අම්මයි තාත්තයි දෙන්නම මේ ලෝකේ නැතුව ඇති. ළඟත් නැතුව ඇති ලෝකෙත් නැතුව ඇති. හැබැයි යාලා ඉන්න තැනක ඉඳන් මගේ පුතේ ඔයා දිහා බලන්න. සමහර විට අම්මයි තාත්තයි මොනවා හරි හේතුවක් නිසා ඔයාලා දාලා ගිහිල්ලා ඇති. ඒත් කමක් නැහැ. ඉන්න තැනක ඉඳන් ඔයා දිහා බලන් ඉන්න ආශිර්වාද කරනවා. දරුවනේ චූට්ටක් S2 පියාගෙන ඉන්න ගමන් මතක් කරගන්න ඔයාගේ අහිංසක අම්මගේ මූණ. ඒ මූණ හොඳට චුට්ටක් මතක් කරගන්න. මගේ දරුවෝ උඹලා අපි හැම එකාම ඉපදෙච්ච දා ඉඳන් ඉපදෙච්ච වෙලාවේ ඔයාගේ මගේ කෑ ගහන එක ඇහිලා එයා සතුටින් ආදරෙන් ඔයයි මාවයි එයාගේ කපුල කරගත්තා. අපිට ලෙඩක් හැදිච්ච හැම වෙලාවකම එයා පුතේ ඔයයි මායි ගලින් එයා මුළු රෑයක් ඇඬුවා. එයා අපි මේවා දන්නේ නැහැ. ඔයයි මායි සෙල්ලම් කරද්දී වැටිච්ච වෙලාවක දුවාලුණු වෙලාවක මගේ පුතේ එයා කෑ ගහනවා. ඔයයි මයි උස්සාගෙන දිව්වා. S2 පියාන ඔයාට මතක මවාග අදමින් පැමිණෙන්නේ ඉස්කෝලේ යන පළවෙනි දවසේ ඇඟිල්ලෙන් අල්ලගෙන ගිහිල්ලා ඉස්කෝලේ ටීචර්ට බාර දීලා ආපහු හැරෙනකොට ඔයයි මයි කෑ ගැහුවා අම්මේ මාව දාලා යන්න එපා කියලා. මගේ පුතේ ගේට් එකෙන් එළියට ඇවිල්ලා ඉතින් ගහය ඇඬුවා. පුතේ කවුරුන් එකමාර වෙනකන් ගේට් එකේ එළියා හිටියා. වතුර පොඩක් නැතුව. ඒ පුතේ මගේ අම්මා. දිව මතුරක් මගේ පුතේ නැලවිලි කී. ඒ අහිංසක අම්මගේ මූණ මතක් කරගන්න. අපේ වගේ මූණ ලස්සන නෑ. හැම රැලි වැටිලා. අපේ වගේ අත් ලස්සන නෑ. ජීවිත පොතු කැත වෙලා. ඒ ඇතුලේ කළු පාට කෑලි වැදිලා. බලන් ඉවරලා. වැඩට ගිහිල්ලා හරි අමාරුවෙන් එයා ගෙදරින් වැඩක් කරනවා නම් අම්මා ගිනි පූට ගව්වේ අනිත් අයගෙන් දැනුවා දෙලි කෙන්දිරි ගගා
ඊටෙන් ඔළුව පුරෝගෙන ලිපට පිඹ පිඹ ඔබටයි මටයි හැමදාම සම්බෝලයි බැඳුනේ කඳුළු. එච්චර කැපකිරීමක් කරපු අම්මට යටි හිතේ මතක් කරගනින් මගේ පුතේ. උඹලා අපි කොච්චර දේවල් නම් ඉතරි දේවල් කරා මතක් කරගන්න. අම්මා එකක් කියනකොට මම 10ක් කියපු හැටි ඒ කියන වාරයක් පාසා ඒ අහිංසක ඇස් දෙකේ කඳුළු කොච්චරනම් උනන්නේ නැද්ද? එකක් කියනකොට 4ක් ආපහු කියනකොට එයා හිතින් 10 වාරයක් ඇහුවා. මම කරපු වැරදි නිසා අනිත් අය ඉස්සරහ එයා කොච්චරනම් ලැජ්ජා වුණාද? මම කරපු දේවල් නිසා අනිත් අය ඉස්සරහ මගේ අම්මා කොච්චරනම් ඇඬුවද? මගේ අම්මේ ඔයා මං කරපු ගොඩාක් දේවල් වෙන්නේ මං ඔයාට කරලා තියෙන්නේ වැරදි දේවල්මයි. දවසින් දවස ඕම කරපු වැරදි වැඩ මතක් කරගන්න. තනියෙන් පාපෝච්චාරණය කරන්න. ඔක්කොම මතක් කරගන්න. මගේ පුතේ අහිංසක අම්මා ළඟ ඉන්නවා කියලා හිතලා ඕම වැරදි දේවල් මතක් කරගන්න. ඒ වගේම තමයි තව ගෙදර අපි ගාව හිටියා යෝධ නිතරම අපිට බැන හිටපු පතාක යෝධේ. ඒ උඹේ අපේ තාත්තා. උඹේ අපේ අප්පච්චි. ඒ අහිංසක වුණත් මතක් කරගන්න. ඉපදෙච්ච වෙලාවේ ඒ අහිංසක මිනිස්සයා ඉස්පිරිතාලේ දුවගෙන ආවා. එනකොට ගේට්ටු කණුවේ හැප්පුණා. ළඟට ඇවිල්ලා උඹලා අපි දිහා බලලා පට්ටින් කෑ ගැහුවා. උඹලා අපි තුරුළු කරගත්ත පප්පු. එදා හිටපු ඒ තාත්තා එදා ඉඳන් අද වෙනකම් දී නෑ, දවල් නෑ, රෑ නෑ. නම් කරනවා. අනිත් ඇයි ගන්නවා අහනවා. බස්වල එල්ලිලා යනවා. කුලි වැඩ කරනවා නම් ගිනි පුරුට කව්වේ. දාඩිය තාලි ගහනක් දැම්මා. ඊළඟ දැක්කා යකා වගේ කෑ ගැහුවා. ඒ මගේ පුතේ පියසෙනේ හසට කවුගී. සමහර වෙලාවට මම කරපු සමහර දේවල් නිසා පැත්තකට ගිහිල්ලා තාත්තා කොච්චරනම් අඬන්නේ නැද්ද? නිදා ගන්න වෙලාවේ මට ඉස්කෝලේ පන්ති සල්ලි ටික දෙන්න, පන්ති ගාසු ටික ගෙවන්න. එයා රෑ කීයක් නම් නිදි මරනවා ඇද්ද කල්පනා කර මතක් කරගන්න. මගේ අප්පච්චි ඔෆිස් එකේ අනිත් අයගෙන් කොච්චරනම් බැනුම් අහනවද මන් නිසා. හැබැයි එයාට මම මෙච්චර කාලයක් කෙරුවේ වැරදි දේවල්මයි. මතක් කරගනින් මගේ දරුවෝ. අනිත් අය නිසා මගේ අප්පච්චි කොච්චර මගේ අම්මා කොච්චරනම් ඉඳා පහස ලැබුවද? කොච්චරනම් අනිත් අය ඉස්සරහ මන් නිසා පහත් වුණාද? මගේ සමහර නොවැරදි වැරදි නිසා එයා කොච්චරනම් ලැජ්ජා වුණාද? මතක් කරගනින්. පුදුමයි පුතුනි කිම ඔය අප්පච්චි දැන් ඉන්නේ උඹේ ළඟ. ඒ තුරුදි පපුවර තුරුලලා ඕක මතක් කරගන්න. පුතේ මෙච්චර කැපකිරීමක් කරපු මෙච්චර අසීමාන්තික ආදරයක් ඒ අම්මයි අප්පච්චි වෙනුවෙන් අපි මෙච්චරකට කළේ මොනවද? අපි අපිට තිබ්බ කිසිම වගකීමක් අපි ඉෂ්ට කළා නෑ. අපි කරලා තියෙන්නේ ඔක්කොම වැරදි වැඩ. ඒ ඔක්කොම මතක් කරගමු. මගේ දරුවෝ අපි ඔක්කොම කෙරුවේ අපේ නොදැනුවත්කම නිසා. අදින් පස්සේ මගේ අම්මේ, අදින් පස්සේ මගේ තාත්තේ මං ආයෙ වැරදි කරන්නේ නෑ. අදින් පස්සේ මම ආපහු ඕගොල්ලෝගේ නමට කැලලක් වෙන දෙයක් කරන්නේ නෑ. මගේ අම්මේ මන් දෙනවා පොරොන්දුවක්. මගේ තාත්තේ මන් දෙනවා පොරොන්දුවක්. කවදාවත් මං ආයෙ වැරදි දේවල් කරන්නේ නෑ. මගේ අම්මේ මං කවදාවත්
ආයෙ වැරදි දේවල් කරන්නේ නැහැ මගේ තාත්තේ. කවදාවත් මං ආයෙ ඔය දෙන්නම අඬවන්නේ නැහැ. ඒක මගේ ලේ වලින් දෙන බැඳීමක්. ඒ අහිංසක අම්මා ළඟ ඉන්නවා කියලා හිතාගෙන මගේ පුතේ අම්මා ළඟ ඉන්නවා නම් අම්මා ගාලා දුවගෙන ඵලයක්. මේක ඇහෙන මානෙක ඉන්නවනම් ඊළ බදාගනි. අම්මා ළඟ ඉන්නවනම් කියපන් කෑ ගහලා කියපන්. කරන්නේ නැහැ ආයෙ වැරදි කරන්නේ නැහැ මගේ අම්මේ මං ආයෙ කවදාවත් ඒවා කරන්නේ නැහැ. කියපන් ඇහෙන මානෙක ඉන්නවනම්. දස මාසේ උරේකත්වා පෝසේසේ උද්දීකාරනං ආයුදීගං වසංස සතං මාතු පාදං නමාමහං වුද්දීකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය උත්තකං රාජ මද්ජං සුපතිත්තං පීතුපාදං නමාමහං දහාදිය මගේ පුතේ ඒ අහිංසක මිනිස්සු දෙන්නට ඒ දුන්නු පොරොන්දුව කවදාවත් කඩන්න එපා. මම මෙතුවක් කල් කරපු වැරදි දේවල් මං අදින් පස්සේ අය කරන්නේ නැහැ. මගේ තාත්තේ මගේ අම්මේ මං අය අදින් පස්සේ ඕගොල්ලෝ වියදම් කරන තඹ සතයක් ගානේ මගෙන් වෙන වගකීම් මං ඉෂ්ට කරනවාමයි. මට කරන්න පුළුවන් උපරිමයෙන් මම කරනවා. මම කවදාවත් අය කාලා බීලා බුදියා ගන්නේ නැහැ කලින්. මං වැඩ කරනවා. ඔයාලා බලාපොරොත්තු වෙන තැනට මම යනවාමයි. වයසට ගියාම මම ඕගොල්ලෝ වෙනුවෙන් සැලකිල්ලක් දෙන්න ඕගොල්ලෝගේ නම රැක ගන්න වැඩ කරනවාමයි. මට පුළුවන් මම කරනවාමයි. ඔව් මගේ අම්මේ තාත්තේ මං ඒ දේ කරනවා. මට පුළුවන් මම කරනවාමයි. අනිවාර්යෙන්ම මම ඔලෙල් වලට ඒ නාමයක් ගන්නවාමයි. මගේ හීනේ මං කවදා හරි දවසක ළඟදීම ඉෂ්ට කරනවාමයි. ලොකු අධිෂ්ඨානයක් ගනි. අරන් ඒ අහිංසක මිනිස්සු දෙන්නට ඒ දුන්නු බැඳීම ඒ පොරොන්දුව මතක් කරගනින්. ජීවිතේ වැටෙන හැම වෙලාවකම මේ වීඩියෝ එක බලපන්. ගැම්මක් එයි. ඔය උඩින් පේන පොඩියෝ ඉකිග ගහ අඬනවා මට පේනවා. ඒ වැටෙන කඳුලක් ගානේ පුතේ උඹලා අපි අපේ දෙමව්පියන්ට ආදරේ. ඔන්න අද ඒක මතක් කරලා දුන්නා. අපේ වගකීම් අපි මතක් කරලා දුන්නා. මගේ පුතේ ඔය චූටි හිතේ ඉකිග ගහ ඇටනේ කඳුළු ගානේ වැටෙන ජීවිතේ වාරයක් ගානේ මතක් කරගනින්. දුන්නු බැඳීම, දුන්නු පොරොන්දුව කවදාවත් මිනිහෙක් පොරොන්දුවක් කඩ කරන්න හොඳ නැහැ. කඩ කරන්නෙත් නැහැ. මගේ පුතේ අම්මට තාත්තට දුන්නු පොරොන්දුවක් කඩ කරන්න එපා. ජීවිතේ වැටෙන ඕනම දවසක ඕනම වෙලාවක මේක බලපන්. ඔබට කොහේවත් නැති, කවදාවත් දැනෙච්ච නැති ලොකු කියාගන්න බැරි තරම් ගැම්මක් එන්න වැඩ කරපන්. අපිට පුළුවන්, අපි කරමු. බැරි නෑ. එහෙනම් ඉමීඩස් දෙක අරලා ඒ දුන්නු පොරොන්දු හැමදාම රකින්නවායි කියලා හිතලා දැඩි අධිෂ්ඨානයක් කරන් වැඩ කරේ නැත්තම් බින්දුවෙන් නම් හිටියේ. මෙලෝ දෙයක් කරලා නැත්තම් අද ඉඳන් ගොඩ යන්න වැඩ කරපියෝ. එච්චරයි. තේරුණාද?
මේ කොහේවත් නේද නිකම් මේ 2.2 කැමරාවේ ඉඳගෙන දැකලවත් නැති කොහෙදෝ යන මිනිස්සෙක් මේ චූටි දෙයක් හිතවලට දුන්නා. එච්චරයි මේක. තේරුණාද? හරි ජීවිතේට දැක්මක් දුන්නා. එච්චරයි මේක. ඒ හින්දා හැමෝම මානසික වැඩ කරන්න. තේරුණාද? මොකද මේක ඇතුලේ අපිට ගොඩ යන දේ නිකම්ම මගේ එච්චරයි නේද? තේරුණාද? මගේ තාත්තා දැනුත් පැලේස. බලපල්ලානේ. රයිට් එක. එන්න වැඩ කරපුම නෑනේ මේ පුළුවන්. රයිට්. ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන්සේ සෙවන පතා අදමින් පැමිණෙන්නෙමි සුලැඟිල්ලේ එල්ලී සඳ දිය කොට කිරි වතුරෙන් ඒ දියරෙන් මුවදෝවා දිව මතුරක් වන් නැලවිලි ගියෙන් මතකයි මා නැලවුවා ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරිදී පනදී මා දැඩි කළ අම්මා ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන්සේ සෙවන පතා අදමින් පැමිණෙන්නෙමි සුලැඟිල්ලේ එල්ලී තුරුලට ගෙන අත්පා හැඩ ගස්වා නිදිගන්වා යහන් ගැවේ සිහිනෙන් ගෑ සුවඳක් මෙන් සිහිවෙයි කිරි සුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස ලබැඳී ගෙනදී දිවියට නව පන ලැබදී මා දැඩි කළ අම්මා